Hi guys, welcome back to my channel. ඉතින් කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් මම අද අරගෙන ආවේ ගොඩාක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබුණ වීඩියෝ එකක්. ඒ තමයි මගේ ස්කින් කෙයාර් රූටින් එක. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ night time ස්කින් කෙයාර් රූටින් එක. ඉතින් මට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි වුණා සති දෙකකින් විතර. මොකද මම ගොඩක් අසනීප වෙලා හිටියා. තාම ටිකක් වෙන ගමන් ඉන්නේ. ඉතින් මගේ මොනත් හොඳටම ලෙඩ පාටයි. හරියට ස්කින් කෙයාර් කරන්න බැරි නෝන අද තමයි මම මගේ ස්කින් කෙයාර් රූටින් එක හරියට කරන්නේ ලෙඩ වුණාට පස්සේ. ඉතින් මට හිතෙනවා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මම ආදරෙන් ඉල්ලනවා දිගට මාත් එක්ක රැඳිලා ඉන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා නැති කෙනෙක් නම් මම ඔයාලගෙන ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරන්න. එහෙනම් අපි බලමු මගේ night time skin care routine එක. ඉතින් මම මගේ මූණ හොඳට wash කරගෙන ආවා. මම ඔයාලට කියන්න ඕනේ ඔයාලා මූණ පිහදානකොට ගොඩාක් night time skin care routine එකක් follow කරනවා නම් ඔයාලා මූණ පිහදානකොට ගොඩාක් dry වෙන්න skin එක පිහදාන්න එපා. මෙහෙම අර අපි කියන්නේ තෙත මාත්තු කරනවා කියලා. ඒ විදිහට මූණේ තෙත ගතිය තියෙන්න. ඒ කියන්නේ මූණේ සීතල තියෙන්න හොඳට මූණ පිහදා ගන්න. මූණ ඇද්දලා මෙහෙම පිහදාන්න එපා කවදාවත් මොනම වෙලාවකවත්. ඒතකොට අපේ සම රැලි වැටෙන්න බලනවා ගොඩක් වෙලාවට. ඉතින් මේ මගේ ඇහැ පොඩක් ගණන් ගන්න එපා. පොඩි මගේ ඇහැට පොඩි ඉන්ෆෙක්ෂන් එකක් වෙලා තියෙන්නේ. ඒ ඇහැ චුට්ටක් පොඩි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා මූණ පිහදා ගන්නකොට මූණ මෙහෙම වෙට් එකට, ඒ කියන්නේ මෙහෙම අපි අල්ලනකොට සීතලට තියෙන්න පිහදා ගන්න. එතකොට අපි පාවිච්චි කරන ඕන ප්‍රොඩක්ට් එකක් හොඳට අපේ මූණට ඇබ්සෝබ් වෙනවා සහ හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. එහෙනම් බලමු මම night time skin care routine එකේදී ඉස්සෙල්ලාම apply කරන්නේ මොනවද කියලා. මහන්සි මේක තමයි මම මගේ ස්කින් එකට ඉස්සෙල්ලාම ඇප්ලයි කරන සීරම් එක. මම දන්නේ මේක ලංකාවේ නම් ගන්න, ඒ කියන්නේ ඔරිජිනල් ගන්න තරක් තියනවාද කියලා. මම ලංකාවේ නෙමෙයි මේක ගත්තේ. මම මේක ගෙන්න ගත්තේ USA වලේ. ඉතින් ලංකාවේ ගන්න තැනක් තියෙනවා නම් ඔයාලා දන්නවා නම් ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් මටත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේක තමයි ඔයාලට පිම්පල්ස් එනවා නම් පිම්පල්ස් වලට ගොඩාක් හොඳයි මේ සීරම් එක. මොකද මගේ ස්කින් එකේ සාමාන්‍ය පිම්පල්ස් එන්නේ නැහැ කලින්. ඒ වුණාට මේ ළඟදී ඉඳලා මට පීරියඩ්ස් එනකොට, ස්ට්‍රෙස් එනකොට මගේ මූණේ චුටි චුටි බිබිලි වගේ ඒවා එනවා. මම මේක යූස් කරන්න ගත්තට පස්සේ පිම්පල්ස් නැති තරම් ගොඩක් හොඳයි මේ සීරම් එක. මම ඔයාලට highly recommend කරනවා මේක. okay. ඉක්මනට පෙන්නන්න. මේක තමයි මගේ glow serum එක. මේකත් මම ලංකාවෙන් ගත්ත එකක් නෙමෙයි. මේකයි කලින් ආපු එකයි මම රෑටත් යූස් කරනවා. මගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එකේදීත් මම මේ දෙක යූස් කරනවා. ඉතින් මේ සීරම් එකත් ගොඩාක් හොඳයි ස්කින් එක ග්ලෝ වෙන්න. මම හිතන්නේ මගේ ගොඩක් මාස්ක්, ඒ කියන්නේ පිම්පල් මාර්ක්ස් එහෙම තිබ්බර ආවේවා ඒව ඔක්කොම මේකට තමයි නැති වුනේ කියලා මම හිතනවා. මේක ගොඩක් මාර්ක්ස් වලට හොඳයි කියලා මම හිතනවා. මට අද කතා කරගන්න බෑ, පොඩ්ඩක් හතිය වගේ තියෙනවා අසනීපෙන් ඉන්න නිසා. ඒකයි මගේ හරිම මේ සිම්පල් ස්කින් කෙයාර් රූටින් එකක් තියෙන්නේ. එහෙම ලොකු ස්කින් කෙයාර් රූටින් එකක් නැහැ මගේ. ඊටු ටික මෙන්න මෙහෙම අද්දකේ දාගන්න. ආයි තියෙනවා මේක තමයි මගේ ෆේවරිට්ම එක. මේකෙන් තමයි මම සුදු වෙනවනම්, ග්ලෝ වෙනවනම්,
ලස්සන වෙනවා නම් වයසට යන එක නතර වෙන්නේ මට හිතෙනවා මේකෙන් කියලා. මේක දැන් ඉවරයි. මම මේ ක්‍රීම් එක යූස් කරනවා අවුරුදු 9ක් තිස්සේ. මට අවුරුදු 17 ඉඳන් වගේ මම මේ ක්‍රීම් එක යූස් කරනවා. ඉතින් මේ ක්‍රීම් එක ගොඩක් හොඳයි. අර තඹු පිස්සු වගේ සුදු වෙන්නේ නැහැ. හරිම ලස්සන ග්ලෝ එකක් එක්ක ලස්සන කලර් එකක් එනවා ස්කින් එකට. ඒ කියන්නේ මම මේක ගාලා මාස 6ක් විතර එක දිගට ගාලා මේක නතර කරත් මගේ කලර් එක නැති වුණේ නැහැ. කලර් එක ඒ විදිහටම තියෙනවා. ඉතින් ගොඩාක් කලර් එක අප් කරගන්න, ලස්සන වෙන්න, එතකොට ග්ලෝ වෙන්න කැමති කෙනෙක්ට මේ ක්‍රීම් එක මම රෙකමන්ඩ් කරනවා. ස්ටිකර් එකත් ගලවලා. මේක තමයි ක්‍රීම් එක. ඉතින් මගේ ස්කින් එකේ ප්‍රශ්න ගොඩකට විසඳුම දුන්නේ මෙන්න මෙයා තමයි. ඉතින් මම මෙයාව දැන් අවුරුදු 9ක් තිස්සේ යූස් කරනවා. මම දන්න කට්ටිය දන්නවා. ඉතින් ඔයාලටත් මේ ක්‍රීම් එක ගන්න ඕනේ නම් කැමති කෙනෙක් ඉන්නවා නම් මම පහලින් contact number එක දාන්නම්. ඔයාලා message එකක් දාලා order එක දාගන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ ෆේවරිට්ම ක්‍රීම් එක. මාව සුදු වුණා නම් ග්ලෝ වුණා නම් මම ඉස්සර මේක විතරයි ගෑවේ. කලින් වෙන කොරියන් ස්කින් කෙයාර් මොකුත් මම ෆලෝ කරේ නැහැ. ඉතින් මේක තමයි බෙස්ට් මට නම්. මට ගොඩාක් හොඳ රිසල්ට් තියෙනවා. මගේ කලර් එක මේන්ටේන් කරන් යන්න ගොඩක් දේවල් වලට ක්‍රීම් එක මට හෙල්ප්ෆුල් වෙලා තියෙනවා. මට ඔන්න කතා කර කර ඉන්න අතර තමයි මතක් වෙන්නේ මම මගේ අයි ක්‍රීම් එක ගෑවේ නෑනේ කියලා. මේක ගාලා ඒක ගාමු. ඉතින් මේ ක්‍රීම් එකෙන් ලස්සන කලර් එකක් එනවා. ඔයාලට මේක ඕඩර් කරන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ නැහැ මේක. ඉතින් මේකෙම බොඩි ක්‍රීම් එක තමයි මම යූස් කරන්නේ. මම බොඩි කෙයාර් රුටින් එකක් වෙනම ගේන්නම් ඔයාලට. ඉතින් අද ලයිට්ස් මම ફોකස් කරලා දෙන්නේ උඹට විතරයි. තමයි ඉතින්. අපේ අයි ක්‍රීම් එක ගෑවේ නෑනේ. ඉතින් මේක තමයි මගේ අයි ක්‍රීම් එක. මේක නම් ගොඩක් කට්ටිය යූස් කරනවා ඇති ලංකාවේ. ඔයාලා පාවිච්චි කරපු කෙනෙක් හරි පාවිච්චි කරන කෙනෙක් හරි ඉන්නවනම් මටත් කියන්න මේක ලංකාවෙන් ගන්න තැනක්. මොකද මේ මට ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් ලංකාවේ හොයාගන්න හරි අමාරුයි. මම ඇත්තටම දන්නේ නැහැ එහෙම පේජස් වල මොකුත්. ඔයාලා රෙකමන්ඩ් කරන තරක් තියෙනවා නම් කොරියන් ස්කින් කෙයාර් අපිට ගන්න මටත් රෙකමන්ඩ් කරන්න. මේ අයි ක්‍රීම් එක ගොඩක් හොඳයි රැයට නිදිය ගන්න නැති අයට. ඉතින් මම වගේ රැයට නිදාගන්නේ නැති වර්ක් කරන ස්ක්‍රීන් එක දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉන්න කෙනෙකුට නම් මේ අයි ක්‍රීම් එක ගොඩාක් හොඳයි. එකපාරට රිසල්ට් එකක් එන්නේ නැහැ. ඒ වුණාට කාලයක් යනකොට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් මේ අයි ක්‍රීම් එකෙන්. මේ ඇහැ පොඩි වෙලා මම නිකන් හරිම පොට්ට පාටයි. ඉතින් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් මේ අයි ක්‍රීම් එකෙන්. ඔයාලත් කැමති කෙනෙක් ඉන්නවා නම් ඩාර්ක් සර්කල්ස් ආව කෙනෙක් ඉන්නවා නම් මේක යූස් කරලා බලන්න. ඒක ගොඩක් හොඳයි. මට ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මගේ අන්තිම ස්කින් කෙයාර් රුටින් එකේ අන්තිම යාළුවා තමයි මේ ඉන්නේ. මෙන්න මෙයා. ඔයාලගේ ඩාර්ක් ලිප්ස් තියෙනවා නම් මේක ගොඩාක් හොඳයි. මේක මේ එකපාරට රිසල්ට් එකක් එන්නේ නැහැ. හැබැයි මේක කාලයක් යූස් කරන්න ඕනේ. මම මේක මුලදි ගානකොට හිතුවේ මේක වැඩක් නැහැ. මේකෙන් කිසි රිසල්ට් එකක් එන්නේ නැහැ වගේ නතර කරන්න ඕනේ කියලා හිතලා ඒත් මම දිගටම මේ කන්ටිනියු කරගෙන ගියා. මම මේක උනාට දිගටම ගාලා බලනවා කියලා. හොඳ රිසල්ට් එකක් තියෙනවා මට නම්. චුට්ටක් එහෙම ඇප්ලයි කරන්න. කනිකන් ජෙල් එකක් වගේ. ඒක ලංකාවේ ගන්න තියෙනවද දන්නේ නැහැ. කවුරු හරි ගෙන්න ගන්න කෙනෙක් ඉන්නවා නම් ගෙන්නගෙන හරි මේක ගන්න. මේක ගොඩක් හොඳ ලිප් ක්‍රීම් එකක්. ලිප් ජෙල් එකක්, ග්ලොස් එකක්.
ඉතින් ඕක තමයි මගේ සිම්පල් නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටින් එක. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. ඉතින් ඕව තමයි මම නයිට් ටයිම් එකට යූස් කරන්නේ මගේ ස්කින් එක ග්ලෝ වෙන්න, එතකොට ඩාර්ක් සර්කල්ස් වලට සුදු වෙන්න. ඔය ටික තමයි මම නයිට් ටයිම් එකේ යූස් කරන ප්‍රොඩක්ට්ස් ටික. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. අද ඉතින් මම චුට්ටක් ලෙඩ වෙලා ඉඳලානේ ඔයාලත් එක්ක කතා කරන්න ආවේ. ඒ හින්දා ඒක ගණන් ගන්න එපා. මගේ මේ හැප්පොඩි වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් පහලින් කමෙන්ට් කරන්න. මම ඊළඟට ගේන්න ඕන වීඩියෝ එක මොනවාද? ඔයාලා කැමති මොන වගේ vlogs කියනවටද? ඉතින් මට කමෙන්ට් කරලා තියන්න. මම අනිවාර්යෙන්ම ඔයාලා කැමති vlogs අරගෙන එනවා ඉස්සරහට. අසනීප වුණ නිසා තමයි වීඩියෝස් ගේන්න බැරි වුණේ. ඉතින් ඔයාලගෙන් සමාව ඉල්ලනවා ඒ ගැන. දිගටම මම ඉස්සරහට vlogs අරගෙන එනවා. එහෙනම් මම ගිහිල්ලා එනකන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. එහෙනම් bye bye. Thanks for watching.